අයිබෝන් අපි බිස් ෆ්‍රේම් සමග අද දවසේදීත් එකතු වෙන්නේ බොහෝ දෙනෙක් දැන් බිස් ෆ්‍රේම් හුරු වැඩසටහනක් විදිහට අපිත් එක්කලා දිගින් දිගට එකතු වෙලා ඉන්නවා. අද දවස ටිකක් සුවිශේෂයි. සමහරුන්ට දුවන්න පුළුවන්. සමහරුන්ට පනින්න පුළුවන්. සමහරුන්ට තව බොහෝ ක්‍රීඩාවල් පුළුවන්. ඒ අතරේ පිහිනුම් කියලා කියන ඉසව්ව නැත්තම් ක්‍රීඩාවට ආවට පස්සේ ඒක ටිකක් සුවිශේෂී තත්ත්වයක් දක්වනවා. මේක ගොඩබිමේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අනිත් ඕන දෙයක් ගොඩබිමේ කරන්න පුළුවන්. මේක වතුරට බහින්නම වෙනවා. ඔය කියමනටත් කියනවා වතුරට බැහැලම තමයි බලන්න ඕන කියලා ඒ අදාළ රාජකාරිය කරන්න නම්. ඒක නිසා අද අපි පිහිනුම් නැත්තම් මේ ජලය සමග කරන ක්‍රීඩාව සම්බන්ධයෙන් ටිකක් වැඩි වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා බිස් ෆ්‍රේම් තුල. මේක ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සහ වැදගත් වන ඉසව්වක් විදිහට සහ ඒ සඳහා සුදුසුකම්ලත් අයෙක් සමගයි අද අපේ මේ බිස් ෆ්‍රේම් කතා බහ එන්නේ. මහනුවර ඩෝරිස් ස්විමින් ස්කූල් හි ප්‍රධාන පුහුණුකරු සුරංග බණ්ඩාර තමයි අද දවසේදී අපිත් එක්කලා එකතු වෙන්නේ බිස් ෆ්‍රේම් කතාවට. අයිබෝන් සුරංග. අයිබෝන්. කොහමද? හොඳයි. මේ ඇත්තටම දැන් පුහුණු ආචාර්යවරයෙක් විදිහට ඒ කියන්නේ පිහිනුම් සම්බන්ධ පිහිනුම් ඉසව්වක් කියලා කියන්නේ මොන වගේ දෙයක්ද සුරංග ඇත්තටම අපිට පොඩි මූලික පැහැදිලි කිරීමක් කරගමුකෝ. පිහිනුම් ඉසව්වක් කියනට වඩා ඇත්තටම හොඳයි අපි පිහිනුම් කියන්නේ ක්‍රීඩාවක්ම නෙමෙයි ඇත්තටම කතා කරද්දී පිහිනුම් කියන්නේ අපි එදිනෙදා ජීවිතේ අපි හැමෝටම හැම මිනිසෙක්ටම අත්‍යවශ්‍යම දෙයක් කියලා මම හිතනවා. මොකද ඒක අපේ ස්පෝර්ට් එකක් නෙවෙයි ඒක අපේ ලයිෆ් ස්කිල් එකක්. සහ සර්වයිවිං ස්කිල් එක තමයි ස්විමින් කියන්නේ. ඒක නිසා පිහිනුම් කියන එක ක්‍රීඩාවට වඩා එහාට ගිය දෙයක් හැටියට තමයි පිහිනුම් කියන එක සලකන්න පුළුවන් අනිත් ක්‍රීඩාත් සමග සංසන්දනය කරලා බලනකොට. එතකොට දැන් අපි තා පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් වයස එහෙම අදාළද උකට? මෙන්න මේ වයස් කාණ්ඩවල කට්ටිය තමයි පීනන්න ඕන. කුඩා දරුවෙක්ට මෙන්න මේ වයසේදී පටන් ගත්තොත් හොඳයි වගේ එකක්. ඕ නෑ හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ගොඩාක් කට්ටිය සමහර කට්ටිය මේ වයස හොඳයි මේ වයස නරකයි එහෙම කියලා ගොඩාක් කට්ටිය එහෙම සමාජයේ කටකතා තියෙනවා. සමහර කට්ටිය කතා කරනවා එහෙම දේවල් තියෙනවා. නමුත් ඇත්තම කතා ගත්තොත් වයස අවුරුදු 4 ඉඳන් කෙනෙක්ට ඉගෙන ගන්න ස්විමින් පටන් ගන්නවා නම් ගොඩක්ම හොඳ වයස තමයි වයස අවුරුදු 4 ඉඳන් ඉදිරියට. එහෙම කියලා වයස අවුරුදු 4ට අඩු කෙනෙක්ට පීනන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. මොකද වයස අවුරුදු 4 ඉඳන් ඉදිරියට කෙනෙක්ට සාමාන්‍ය වයස අවුරුදු 4 කෙනෙක් අපිට ආවොත් ඉගෙන ගන්න. එතකොට අපිට පුළුවන් එයාට ගයිඩන්ස් දෙන්න පුළුවන්. එතකොට අපිට එයාට කමියුනිකේට් කරන්න පුළුවන්. එයා කියන දේවල් අපිට තේරෙනවා. අපි කියන දේවල් එයාට තේරෙනවා. සහ ගොඩක් දේවල් ඒ කියන්නේ ගොඩක් වෙලාවට බොන්ඩින් එක අපි අතර අන්‍යෝන්‍ය බැඳීම කියන එක ගොඩක් සාමාන්‍ය වයස අවුරුදු 4ක කෙනෙක්ට සාමාන්‍යයෙන් තියෙන වයස අවුරුදු 4ට වඩා අඩු කෙනෙක්ට වඩා. නමුත් දැන් වයස අවුරුදු 4ට වඩා අඩු කෙනෙක් ගත්තොත් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට සෙල්ලමට බරයි. ගොඩක් වෙලාවට අපි කියන දේවල් අහන්නේ ඒගොල්ලොන්ට ඕනේ දේ කරන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක් වතුරට නොදා ඉන්න එපා කියලා නෙමෙයි මම කියන්නේ. ඒගොල්ලෝ ගේන්න. නමුත් අපි පිහිනුම් ක්‍රීඩාවක් හැටියට හෝ යම්කිසි ගයිඩන්ස් එකක් අපි දෙන්න පටන් ගන්න ඕනේ වයස අවුරුදු 4න් උඩ කෙනෙක්ට. ඒගොල්ලන්ට තමයි ඒකට තේරෙන්නේ. නමුත් අර වගේ කෙනෙක් ආවොත් ඒගොල්ලන්ට පුළුවන් වතුර එන්ජොයි කරන්න පුළුවන්. සහ ඒක වතුරත් එක්ක එයාට තියෙන බැඳීම වැඩි කරගන්න පුළුවන්. සහ එයා කෝච් කෙනෙක් අනාගතේ ස්විම් කරන් ඉන්නකොට එයාට කෝච් එක්ක තියෙන බැඳීම වැඩි කරගන්න පුළුවන්. හැබැයි අපි කවදා සාමාන්‍ය වයස අවුරුදු 4ට අඩු කෙනෙක්ට ගයිඩන්ස් ගොඩක් ඒ කියන්නේ ස්විමින් සම්බන්ධව ලොකු ගයිඩන්ස් දෙන්න යන හොඳ නැහැ. එයාට වතුර එන්ජොයි කරන්න දෙන්න ඕනේ. එයා හොඳට එන්ජොයි කරනවා. එයාට පොඩි බේසික්ස් හදන්න පුළුවන්. මොකද එයාට පොඩක් මූණ වතුර ඇතුළට දාලා පොඩි කොන්ෆිඩන්ස් හදාගන්න බබල්ස් ටිකක් බ්ලෝ කරන්න වතුර පොඩක් බැලන්ස් එක තියාන චුට්ටක් දුවන්න ඇවිදින්න චුට්ටක් බැලන්ස් එක තියාන වතුර ඉන්න නැත්නම් වතුර වැටෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවා. මූණ තෙමෙනවට කැමති නැහැ. ඒ වගේ පොඩි ඒවා හොඳයි. පොඩි කෙනෙක්. ඒතකොට එයා උසාවියේ අවශ්‍යම 4 වගේ නෝට එයාට හොඳට අපි කියනවත් තේරෙනවා. එයාටත් කතා කරන්න පුළුවන්. එතකොට අපිට ගයිඩන්ස් දෙන්නත් පුළුවන්. ස්විමින් කියන පටන් ගන්න පුළුවන් සාමාන්‍ය 4න් ඉහළ කෙනෙක්ට. ඒ වගේම තමයි වයස උපරිම සීමාවක් නැහැ. ඇත්තම කතා ගත්තොත් ඇගේ පතේ හයිය තියෙනවනම් ක්ලාස් උනත් කමක් නැහැ. ඔව් ඇගේ පතේ හයිය ඔව් තියෙනවනම් පිනල් පුළුවන්. නමුත් අර අපි උගන්නන විදි කියන කියන්නේ වයසත් එක්ක බලපානවා. අපි උගන්නන කාල සීමාව බලපාන. ඒ කියන්නේ
දවසේ කොච්චරක් පීනන්න ඕනේද සහ අපි දෙන ඩ්‍රිල්ස් ඒ කියන්නේ අපි දෙන ඇක්ටිවිටීස් වෝටර් ඇක්ටිවිටීස් ඒවා බලපානවා. එතකොට ඒගොල්ලන්ට රෝගාබාධ තියෙන පුළුවන් සමහර කට්ටියට. ඉතින් ඒවා බලලා අපි ඇත්තේ කතා කරලා තමයි අපි එයාට උගන්වන එක අපි කරන්නේ ඇත්තටම. අර හොඳ කෙනාගෙන් කෙනාට ඇත්තටම වෙනස් වෙනවා ඩිපෙන්ඩ් වෙනවා. මොහොත තැනක්. දැන් පිහිනීමට ආස කරන අය ඉන්නවා. දැන් ඒගොල්ලෝ ගොඩක් ආසයි අනිත් අය පිහිනනවා බලාගෙන. අනේ මටත් මේක කරන්න පුළුවන් නම් වගේ අදහසක් තියෙනවා. සමහරලාට ওই ආසාව ඇති වෙන ටිකක් තරුණ කාලේ දිනේ වැඩි හිටිය වෙච්ච අවස්ථාවලට සමහර කෙනෙකුට ওই තත්ත්වෙ වෙන්න පුළුවන් නේ. දැන් මේ වගේ වෙලාවක සමහරලාවට පුහුණු කරුවෙක් විදිහට වෛද්‍ය වාර්තා ගෙන්නගෙන බලනවද නැත්නම් ඒ ගැන අවබෝධයක් තියෙනවද කතා කරලා බලනවද මොකද්ද හොඳම විදිහ? ඇත්තටම ඒක ගොඩක් හොඳ ගොඩක් වෙලාවට ඇත්තම ළමයි පීනන්ට එනවා සහ වැඩිහිටියෝ පීනන්ට එනවා. ඒගොල්ලෝ සමහර කාලයට ඒක ඩොක්ටර් කෙනෙක්ගෙන් රෙකමෙන්ඩේෂන් එකක් ගන්නේ නැතුව කට්ටිය කියනවා ඕකට ස්විමින් හොඳයි ස්විමින් යන්න අර යන්න මේ යන්න අර කරන්න මේ කරන්න කියලා. එහෙම නෑ. සාමාන්‍ය ඉස්ලාම් කෙනෙක් කෙනකොට මම කරන්නේ ගොඩක් වෙලාවට ඒ පොඩි ළමෙක් එක්කන් එනවා මම ඒ පේරන්ට් එක කතා කරනවා. ඒතකොට එයාත් එක්ක කතා මෙයාට මොන හරි වීස් එක ඇස්මා ඒ වගේ මොන හරි ආබාධ තියනවාද කියලා මම මුලින්ම අහනවා. සමහර පේරන්ට්ස්ලා ඉන්නවා සර් මෙන්න මෙහෙමයි. මගේ ළමයට මෙන්න මේක තියෙනවා ඩොක්ටර් කිව්වා මෙන්න මෙහෙම ස්විමින් එකට දාන්න කියලා. ඒවා ගොඩාක් හොඳයි. හේතුව අපි කෙනෙක්ට පීනන්න පුරුදු කරනවා නම් ඒ ළමයා හෝ එන ඇත්ලට් ස්ටුඩන්ට් කවුද කියන එක මම අඳුරගෙන ඉන්න ඕනේ. එයා අඳුරන්නේ නැතුව මට ඕන දේ මට යාට උගන්වන්න බෑ. මොකද එයා ෆිසිකලි සමහරට එක එක ඉෂුස් තියෙන්න පුළුවන්, මෙන්ටලි යාට සමහරට ඉෂුස් තියෙන්න පුළුවන්. ඒතර මම ඉස්සෙල්ලාම ආවට පස්සේ ආවට පීනන්න පුරුදු කරන්න කලින් විනාඩි 5ක 10ක පොඩි ඩිස්කෂන් එකක් කියලා අප ගමතුරට බසන්නේ නම කොහෙද ඉන්නේ ඒවා අහලා ඊට පස්සේ ඉතින් ඒ වගේ දේවල් මොන හරි එහෙම ඉෂුස් තියෙනවා නම් කියන්න කියලා. ඉතින් ඒ වගේ අහලා තමයි ගොඩක් වෙලාවට අපි ඇත්ත එක්ක ගනුදෙනු කරන්නේ. ගොඩක් වෙලාවට එහෙම එන පොඩි කට්ටිය ඇත්තටම ගොඩාක් ඉන්නවා. විශේෂයෙන් ඇස්මා 20 එක තියෙන කට්ටිය ගොඩාක් එහෙම එනවා. ඉතින් එන කට්ටිය ඇත්තටම මුල් අවදී ඒගොල්ලෝන පේරන්ට්ස්ලා ගොඩක් වෙලාවට කියනවා. මෙන්න මෙයාට මෙන්න මේක තියෙනවා. ඉතින් ඉන්හෙලක යූස් කරනවා. බෙහෙත් ගන්න ડોක්ටර් කියලා තියෙනවා. මෙන්න මෙහෙම ස්විමින් දාන්න කියලා. ඒක එකන් ආවයි කියලා කිව්වම මම හැම වෙලෙම කරන්නේ චූටි ළමයි. ඉතින් එන පළවෙනි දවසේ එයා මාව අඳුරන්නේ නැහැ. මම එයාව අඳුරන්නේත් නැහැ. නමුත් මම දැනගන්න ඕනේ රයිට් මේ ළමයා මෙයා මාව දකින්න පළවෙනි දවසේ. අනික ගොඩබිම කරන එකක් නේ වතුරේ. සමහර මම දන්නේ නැහැ එයා වතුරට බයයිද. එයා පොඩි කාලේ ගිලිලාද. එයාට සීතලද. එයාට මොන මොන රෝගාබාධ තිබිලා තියෙනවද? දැන් අපි ඇස්මා තියෙන කෙනෙක් කියන විශේෂ තියෙන. ඒතර යාට හුස්ම ගන්න අමාරුයි. ඒතර මම මේක පැහැදිලිවම දැනෙන්නේ මොකද වතුර දැම්මට පස්සේ හුස්ම ගන්න බෑනේ. ඒක එතකොට ඒක අපි බලන්න ඕනේ. ඒක නිසා මම හැම වෙලේම මේ වගේ ළමෙක් ආවට පස්සේ මම විතර නේ ඇතර කෝච් කෙනෙක් එහෙම කරන්න ඕනේ. මම ගොඩක් වෙලාවට කරන්නේ මම මේ ළමයාට ළඟට ගිහලා මම කියනවා රයිට් මෙන්න මෙහෙමයි. ඔයාට මොනම හරි අපහසුතාවයක් ආවොත් ඒක බය නැතුව මට කියන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇස්මා තියෙන කෙනෙක්ට චුටක් ඒක වැඩි වෙනකොට එයාලට පොඩි ඇලර්ජි ගතියක් එනවා. අල්ල කහනවා අර ඒ වගේ පොඩි පොඩි ඇලර්ජි එක එක්කෙනාගේ එක්කෙනා වෙනස් වෙනවා. එතකොට ඒගොල්ලෝ කියන සර් මට ඇලර්ජි එක මට පොඩ්ඩක් ඇලර්ජි එක ඇවිල්ලා තියෙනවා මම එළියට එන්නද කියලා. එතකොට ඒගොල්ලෝ මට කියනවා. එතකොට මම පේරන්ට්ටත් කියනවා රයිට් මෙයා මට කතා කරන්න බයයි නම් ඔයා ළමයා ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ළමයාගේ වෙනසක් තේරුනොත් ටක් ගාලා එක්ක ඔයා ගිහලා ළමයාත් එක්ක කතා කරන්න නෑ පුතේ අමාරුද? එහෙම නම් මට ඇවිල්ලා කියන්න ළමයා කියන්න බය වෙනවා. අපි එහෙම බොන්ඩ් එකක් අපි හදාගන්න මුලින්ම ඒ වගේ අසනීපයෙන් ළමයෙක් ආවා. එතකොට ඇත්තටම එහෙම ළමයි ඇවිල්ලා තියෙන ගොඩාක් ඇත්තටම වතුරට බහින්න කලිනුත් ඉන්හේල් කරලා බැහැලා විනාඩි 5යි ඉන්නේ. ඉතින් ආයෙ එළියට එනවා. ඉතින් විනාඩි 5 පින්නලා ගෙදර යනවා. ඉතින් එහෙම ඇවිල්ලා කොහොම හරි ඇත්තට මෙහෙම ළමයි දෙන්නෙක් හිටියා අයියයි මල්ලි මට නම් දෙක කියන්න. හරිය නැති නිසා මම කියන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ මුලින්ම බිගිනර් ලෙවල් එකට ආවේ කියන්නේ වතුර බෑ පීනන්න බෑ ඒගොල්ලොන්ට. ඊට පස්සේ සමාදසට පොඩි මල්ලි යා විනාඩි 5ක් විතර ඉන්නවා එළියට යනවා. ලොකු එක්කෙනා විනාඩි 20ක් විතර ඉන්නවා එළියට යනවා. ඊට පස්සේ එහෙම ඉඳලා කොහොමද අන්තිම මාස 6ක් වගේ යනකොට එයා සමයි ස්කොට් ලෙවල් එකට කියන්නේ ස්කොට් C ලෙවල් එකට එනකන් එයා පුරුදු වුණා. ඊට පස්සේ අන්තිමට ස්කොට් C එකක් කියන්නේ ඇත්තටම අපි පැයක් තිස්සේ එක දිගට පීනන සෙෂන් එකක්. ඉතින් ඒ අයියයි මල්ලි දෙන්නම මාස 6ක් 7ක් විතර ගියාට පස්සේ ඉන්හෙලක යූස් කරන්නෙත් නැහැ. අර ගන්න මෙඩිසින්ස් ගන්නෙත් නැහැ. නමුත් ડોක්ටර්ව හම්බ වෙනවා ගිහිල්ලා මම ඒව කියලා තියෙන කියන්නේ දැන් ස්විමින් කියන්නේ ඇස්මා වලට බෙහෙත නෙවෙයි ස්විමින් කියන්නේ. ඇත්තටම ඒක අපිට සපෝටිව් ස්පෝර්ට් එකක්. ඒකට සප්ලිමන්ටරි එකක් තමයි ස්විමින් කියන්නේ. හොඳ අදහසක්. දැන් යම් තාක් දුරකට ඒකේ මේ පිළිතුරක් ආපු දෙකකින්ම මට පොඩි ප්‍රශ්නයකට ආයසරයක් යන්න පුළුවන් කමක් තිබුණොත් හොඳයි. මේ දැන් එතන කියවෙන්නේ මේ සුරංග මේ පිහිනුම් ගුරුවරයා කොයිතරම් දුරකට මේ
ශක්ති සම්පන්නව තමන්ගේ මේ පුහුණු වන්නා කරේ අවධානය යොමු කරන්න ඕනද කියන එක. ඒ කියන්නේ ඇත්තටම හොඳ පුහුණුකරුවෙක් කියන එකේ අදහස අපිට පැහැදිලි කරගත්තොත් එහෙම සම්පූර්ණේ. හොඳ පුහුණුකරුවෙක් කියනවනේ මෙහෙම කෙනෙක්. කොහොමද අපිට පැහැදිලි කරන්නේ? ඒක මෙහෙමයි කියලා ලෝකේ නිර්වචනයක් නැහැ. ඇත්තටම පුහුණුකරුවා යනු මෙන්න මෙයා තමා කියලා. නමුත් පුහුණුකරුවෙක්ට තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි මම හිතන විදිහට අපි පුහුණු කරන කෙනා මත් එක කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. කියන්නේ මම හොඳ සවන් දෙන්නෙක් වෙන්න ඕනේ මම පුහුණු කරන කෙනාට. මොකද මම එයාට සවන් දෙන්නේ නැත්තම් මට බෑ එයාව අඳුර ගන්න. මට එයාව අඳුර ගන්න නැතුව මට බෑ එයාට පුරුදු කරන්න. එහෙම වුණා වෙන්නේ අර කෘතිම දෙයක්. ඒතොර ඔයා මේක කරන්න. මම දන්නේ නැහැ එයාගේ ෂෝල්ඩර් එක කරකන්න පුළුවන්ද බැරිද කියලා. මම දන්නේ නැහැ. එයාගේ ඉන්ජරි එකක් තියෙනවද කියලා. නමුත් එයා මට කියන්න උත්සාහ කරනවා. සමහරවිට අත කරගන්න බෑ. මෙතන පේන් එකක් කියන මොනවද කරන්නේ? ඔයා යන්න නැතුව මොකද කරන්නේ? එහෙම බෑ. ඒතොර මම ඕ මොකක්ද පුතා ඉෂුව එක? ෂෝල්ඩර් එක අමාරුයි. හරි මොකක්ද ඉතින්. ඒතොර මම යතේ කතා. ඒතොර මම දන්නවා එයාගේ රයිට්. වම් ෂෝල්ඩර් එක කරගන්න බෑ එයාට. එහෙනම් එයා ඒතොර මම ඒකට සොලියුෂන් එකක් හොයාගන්න ඕන රයිට්. එහෙනම් මම ෂෝල්ඩර් එක කරකවන ඇන්ගල් එක වෙනස් කරනවද? මොකද්ද නැත්තම් කික් කරන එක වෙනස් කරනවද කියලා මම උගන්නන්න කලින් මම එයත් එක්ක හොඳ සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. හොඳ සවන් දෙන්නෙක් ඉන්න ඕනේ. හොඳ පුහුණුකරුවෙක් අනිවාර්යෙන් හොඳට සවන් දෙන්න ඕනේ තමන්ගේ ක්‍රීඩකයාට. හැම ක්‍රීඩකයෙක්ටම. හරි. ඒක අපොහොම පැහැදිලි කිරීමක්. ඒ කියන්නේ කොහොමද එයාව වටහා ගන්න කියන කාරණාවනේ. ඊට අමතරව හොඳ පුහුණුකරුවෙක් වෙන්න ඇත්තටම පැත්තෙන් ගත්තොත් අධ්‍යාපන ඒ කියන්නේ සුදුසුකම් ඒවා තියෙන්න ඕනේ. පැහැදිලිව. මං කිව්වේ ක්‍රීඩකයන්ත් එක්ක තියෙන අර අන්‍යෝන්‍ය බැඳීම ගැන මං කිව්වේ. ඊට අමතරව අනිවාර්යෙන් පුහුණුකරුවෙක් නම් අනිවාර්යෙන් ඒ විෂය පත්තේ අනිවාර්යෙන් ප්‍රවීණයෙක් වෙන්න ඕනේ. අනිවාර්යෙන් පිහිනුම් වේවා වෙන මොකක් හරි ස්පෝර්ට් එකක් හරි අපි උගන්වන සබ්ජෙක්ට් එකක් හරි වේවා. අනිවාර්යෙන් විෂය පිළිබඳ ප්‍රවීණයෙක් වෙන්න ඕනේ. ඒ පිළිබඳ සම්පූර්ණ දැනුම සම්පූර්ණ කියන්නේ සීරියස් එකක් දැනුම නෙවෙයි සාමාන්‍ය ඇත්තටම ඕවරෝල් හොඳ නොලෙජ් එකක් තියෙන්න ඕනේ පුහුණුකරුවෙක් වෙන්න නම්. එතකොට ඒකට එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනේ. අපි ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනේ. අපි කලින් ඒවා වැඩ කරලා තියෙන්න ඕනේ. ඒතර ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එක අපි අරන් තියෙන්න ඕනේ. ඊට අමතරව ඒ හා සමාන අපිට එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන් තියෙනවා. ඒ කියන්නේ අධ්‍යාපන සුසුකම් ගත්තාම මම කියන්නේ O level සම්බන්ධ වෙන්නේ මම කියන්නේ. ඒ අදාළ විෂයට අදාළ ක්‍රීඩාවේ විෂය පත්තේට අදාළව ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් තියෙන්න ඕනේ. ඒ දෙකම සමබරව ගියොත් තමයි ඇත්තටම හොඳ පුහුණුකරුවෙක් වෙන්නේ. එහෙම නැත්නම් අපිට ඇකඩමික් ඒ කියන්නේ පේපර් ක්වොලිෆිකේෂන් එක විතරක් තිබිලා අපිට කෙනෙක්ට උගන්වන්න බෑ. සහ අපිට අපි කෙනෙක් දිහා බලන ඉඳලා අපිට එක්ස්පීරියන්ස් එකකින් අපිට උගන්වන්න පුළුවන්. නමුත් ඇකඩමික් ක්වොලිෆිකේෂන් පේපර් ක්වොලිෆිකේෂන් කියන එක ඊට වඩා ලොකු දෙයක්. ඒක අපි ඉගෙන ගන්න මහන්සි වෙනවා. ඒතකොට අපි ඒක කොහොමද අපි එතකොට ඒක කාලකලමනය කරන්නේ. ඒතකොට අපි පිළිවෙලට ඉගෙන ගන්නවා හැමදේම සයන්ටිෆිකලි පැහැදිලිවම. ඒ කියන්නේ ප්‍රායෝගික භාවිතයනේ න්‍යායන් සහ භාවිතයන් පිළිබඳ පුළුල් අදහසක් තියෙන්න ඕන කියන කාරණාව අපි අද මේ පිහිනුම් ක්‍රීඩාව සහ නැත්නම් පිහිනුම් කරණය සම්බන්ධ මේ කතා කරමින් ඉන්නේ මහනුවර ඩෝරිස් ස්විමින් ස්කූලෙහි ප්‍රධාන පුහුණුකරු සුරංග බණ්ඩාර එක්ක අපි කෙටි විරාමයක් ගන්නවා බිස්රේම් තුල. ඉතා ඉක්මනින් ඔබව මුණ ගැහෙනවා. අපි බිස් ෆ්‍රේම් විරාමෙන් පස්සේ ආයි මුණ ගැහෙන්නේ සුරංග බණ්ඩාර ප්‍රධාන පුහුණුකරු මහනුවර ඩෝරිස් ස්විමින් ස්කූල්ෙහි නියෝජනය කරමින් මෙහි පැමිණි. එයත් එක්ක තමයි අපේ කතා බහ සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම පිහිනුම් කරණය, ඒකේ වයස් කාණ්ඩයන්, එතකොට ඉතින් විශේෂත්වයන් සහ බොහෝ දේ අපි විරාමයට කලින් කතා බහ කළා. අපි අනතුරුවත් දැන් මේ කතා කරන්නට යන්නේ අතරම මේ පුහුණුකරුවෙක් සතු විය යුතු සුදුසුකම් මොනවද කියන එක ගැන පොඩ්ඩක් කතා කරමින් හිටියා. අපි සුරංගට අදාළව ගත්තොත් සුරංගගේ සුදුසුකම් පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් බලා ඉන්න අයට බොහොම වැදගත් කාරණාවක් වෙයි. මොකද අත්දැකීම් සහිතවයි මේ වැඩේ කතා කරන්නේ. ඇත්තට මම මේ වෙනකොට මගේ පිහිනුම් වෘත්තීය පිහිනුම් ශේත්‍රයේ 10 වෙනි අවුරුද්ද යන්නේ. ඒතර මම වසර 6ක්ම මම වෙන තායතනයකට සේවය කරනවා. ඒතර ඒ යටතේ මම ප්‍රධාන පුහුණුකරුවෙක් යටතේ මම පුහුණු වුණා. මම ඊට පස්සේ කෝචින් ඔක්කොම කියන්නේ ඒ හා සම්බන්ධව සියලුම දැනුම ලබා ගත්තා. සහ ගොඩාක් ළමයින්ට පුරුදු කරා, වැඩිහිටි පන්ති කරා, ගොඩාක් අර ඒ විදිහට ලබාගත්ත දැනුම. ඒතර ස්ටේජස් බිගිනර් ලෙවල් එකේ ඉඳන්
ස්ටේජස් තියෙනවා ස්ටේජස් වල ඊට පස්සේ ස්කොඩ් ලෙවල් යනකම් ඒ හැම ට්‍රේනින්ග් එකම මම එතනදී ලබා ගත්තා. ඊට පස්සේ වසර 6ක් එතන පුහුණුව ලැබලා මට හිතුණා මමම එකක් පටන් ගත්තා නම් හොඳයි. එතකොට මට තවත් දේවල් අලුතෙන් එකතු කරලා මට තවත් දෙයක් සමාජයක ගත කරන්න පුළුවන් සමාජයට දෙන්න පුළුවන් වගේ දෙයක් ආපු නිසා මම පටන් ගත්ත 2022 තමයි අතර මම ඩෝරි ස්විමින් ස්කූල් එක පටන් ගත්තේ 2022 ඔක්තෝබර් 5 වෙනිදා. එතකොට වසර 6ක පරණ එක්ස්පීරියන්ස් එක තමයි හෙඩ් කෝච් කෙනෙක් යටතේ තව ඇසිස්ටන්ට් කෝචස්ලා හිටියේ ඒගොල්ලෝ යටතේ සියලුම දැනුම ලබාගෙන තමයි මම මගේ ස්විමින් ස්කූල් එක මම පටන් ගත්තේ මගේ ප්‍රායෝගික පැත්තෙන්. එතකොට මම අවුරුදු 6ක ක්වොලිෆිකේෂන්ස් තිබිලා තමයි මම ස්ටාර්ට් එක ගන්නෙ. ඒ වගේම ස්ටාර්ට් එක ගන්නකොට මම අන්තර්ජාතික වශයෙන් පිළිගන්න ඇමරිකන් ස්විමින් කෝචින් ඇසෝසියේෂන් එකෙන් කරන SCA level 1, SCA level 2, SCA level 3 තුනම මම කරලා තියෙනවා. එතකොට ශ්‍රී ලංකා ලයිෆ් සේවිං ආයතනයෙන් කරන ලයිෆ් සේවිං ලයිෆ් ගාඩ් ලයිසන් එක මට තියෙනවා 2023 ඉඳන් 2023 2024 2025 මේ ළඟදී මම 2025 ඉඳන් 26ට මම අලුත් කරා ඒක රිනිව් කරා. අවුරුද්දකින් අතර රිනිව් කරන්න ඕනේ. එතකොට ඒකට CPR අපි CPR දෙන්නේ කොහොමද? එතකොට ILS pool life guard national body for life saving in ශ්‍රී ලංකා ඒ ඔක්කොම ටික තියෙනවා මට. ඒ සුදුසුකම් පරාසය තමයි අපිට එහෙම කියන්න පුළුවන් වෙන්නේ නේ. දැන් මම ස්විමින් වලට අමතරව මම ලයිෆ් සේවිං සම්බන්ධවත් ඒතර ඒ දැනුම මම හැම අවුරුද්දකම මම අලුත් කර ගන්න මම රිනිව් කර ගන්න ශ්‍රී ලංකා ලයිෆ් සේවිං ආයතනයට ගිහිල්ලා. ඔව් දැන් අපි කතා කරොත් එහෙම විශාල පිරිසකට මේ වෙනකොට පුහුණු කරුවෙකුගේ සේවාව ලබා දීපු ආචාර්යවරයෙක් විදිහට අපිට සුරංග ගැන කතා කරන්න පුළුවන්. විවිධ මට්ටම් වල විවිධ ප්‍රමාණවල බොහෝ පිරිසක් සුරංගගේ පුහුණුව ලබන්න ඇති. මේ පිහිනුම් ක්‍රීඩාව සහ පිහිනුම් කරණයට එන අය සහ ඒ සහ බැඳුණු මේ සෞඛ්‍යවත් බව ගැන පොඩි පැහැදිලි කිරීමකුත් කරන්නකො සුරංග. ඔව් ඇත්තටම පිහිනුම් ගත්තාම අපට අර මං කිව්වා වගේ පිහිනුම් කියන්නේ ක්‍රීඩාවක්ම නෙවෙයි. ගොඩක් කටි දැන් ස්විමින් මීට් එකකට යන පීනන්න දිනන්න ඔලිම්පික්. එහෙම නෙවෙයි පිහිනුම් කියන්නේ අනික් ස්පෝර්ට්ස් හොඳ නැහැ කියන එක මම කියනවා නෙවෙයි. නමුත් පිහිනුම් කියන්නේ ක්‍රීඩාවකට වඩා ගොඩක් එහාට ගිය දෙයක්. අපේ එදිනෙදා ජීවිතේදී ඒක අපේ ලයිෆ් ස්කිල් එකක් නෙවෙයි. සර්වයිවිං ස්කිල් එකක් වෙනවා. මොකද හැමෝම දැන් පහුගිය දවස්වල ආපදා තත්ත්ව ආවා. එතකොට ඒ වගේදී අපි හැමෝම වතුර ඉදිරියේ අසරණ වුණා. ගොඩාක් කට්ටිය වතුර ඉදිරියේ අසරණ වෙනවා. ඇත්තටම පීන ගන්න බැරුව අපිට ජීවිතේ බේර ගන්න බැහැ. මම කියන්නේ ගම් වතුරක පීනන්න පුළුවන් කියලා. නමුත් අපිට ගම් වතුරේ පීනන්න නෙමෙයි. වතුර කෙනකොට සැඩ පහරගෙන යන අපි කොහොමද පොඩ්ඩි තප්පර 10කින් 15කින් පොඩ්ඩක් සර්වයිව් වෙන මොකක් හරි දෙයක් අල්ලගන්න. ඒ අවදානම හඳුනා ගන්න හරිනේ. සර්වයිවිං ස්කිල් එක ස්විමින් නෙවෙයි. සර්වයිව් වෙන එක වෙනස්. ස්විමින් වෙනස්. නමුත් එතකොට ප්‍රධානම ඒක බලපානවා. ඊට අමතරව ගොඩක් කට්ටිය ඇත්තටම අසනීප අතුරු ආබාධ තියෙන කට්ටිය නේ මම කියවගේ ඇස්මා වීස් එක තියෙන කට්ටියට ගොඩක් ડોක්ටර්ස්ලා රෙකමන්ඩ් කරනවා ස්විමින් යන්න. ගොඩක් අනික් කට්ටිය කියන්නේ අපි නිකන් මහත කෙනෙක් ගත්තොත් එයාට ෆැට් එක බර්න් කරන්න පුළුවන් ස්විම් කරලා. ඒතකොට ශරීරයේ අර ෆැට් එක බර්න් කරලා ඒක මහත අඩු කරගන්න පුළුවන්, තරබරුකම අඩු කරගන්න පුළුවන්. ජිම් යනට සාපේක්ෂව ඊට පස්සේ සමහර කට්ටිය ඉන්න ආතරයිටිස් තියෙන කට්ටිය. ඒතකොට ඒගොල්ලොන්ගේ හන්දි ඔය තියෙන නමුත් ඒගොල්ලන්ට ඒ කියන්නේ බර අඩු කරගන්න ඕන නම් ඒගොල්ලෝ ජොගින් කරන්න ඕනේ මොන හරි ෆිසිකල් එක්සර්සයිස් එකක් කරන්න. නමුත් ස්විමින් එන්න කියන්නේ ස්විමින් වලට ආවට පස්සේ වතුරෙන් අපිට බොහොම සපෝටිව් අපේ බොඩි එකට. හේතුව මේ ජොයින්ට්ස් වලට එහෙම දෙන ස්ට්‍රෙස් එක ගොඩාක් අඩු කරනවා වතුරෙන්. එතකොට මේ ජොයින්ට්ස් වලට ස්ට්‍රෙස් එක අඩුයි කියන්නේ නමුත් අපි එක්සර්සයිස් කරනවා. මොකද අපි ස්විමින් කියන්නේ ඇත්තටම එකවර මුළු බොඩි එකටම අපිට එක්සර්සයිස් වෙනවා. කකුල්, අත්, බඩ, පිට, මේ ෂෝල්ඩර්ස් හැම දෙයකම එකවරම ස්විමින් කරද්දී අපිට මේ ශරීරයට මුළු එකටම එක්සර්සයිස් එක එකවරම වෙනවා. නමුත් අනිත් ගොඩක් ක්‍රීඩා කරොත් අපිට එහෙම එකවර ශරීරයේ කොටස් වලට තමයි අපිට ලැබෙන්නේ. මේක හැම වෙලෙම එකවර පින්නනකොට එක දිගට හැමදේම සමාන සමබරව ස්වභාවිකව ඒක ව්‍යාප්ත වෙනවා. එතකොට දැන් මේ වැඩසටහන බලාගෙන ඉන්න අය තේරෙනවා විශේෂයෙන්ම මේ කොයිතරම් දුරට විද්‍යානුකූලව මේ කාරණාවට මේ ආචාර්යවරයා උනන්දු වෙනවද කියන කාරණාවනේ. කොයිතරම් කතා බහ කරමින් සහ ඒ දේවල් ගැන උනන්දු වෙමින්. එතකොට කොයි තැන්වලද සුරංගව මුණ ගැහෙන්න පුළුවන්කම ලැබෙන්නේ? කොහොමද සම්බන්ධ කරගන්නව නම් ක්‍රමවේදයක් තියෙනවද? කොහොමද? දැනට මම මහනුවර ප්‍රදේශයේ තමයි කරන්නේ. එතකොට මහනුවර නගරය මූලික කරගෙන දිගන
මහනුවර නගරය ඇතුළත සහ කටුගස්තොට යන ප්‍රධාන නගර 3 මම දැනට පිහිනුම් පන්ති පවත්වනවා. කොහොමද සුරංගව අපි සම්බන්ධ කරගන්න ක්‍රමය කියන්නේ? දුරකථන අංක තියෙනවනම්? දුරකථන අංකය 071යි 810යි 71යි 24. ඊට අමතර මගේ වෙබ්සයිට් එක මම අපිට යවත් කාලීන කරලා තියෙනවා. දැන් මේ තිරේ දිස් වෙන්නේ වෙබ් අඩවිය, එතකොට Facebook සහ දුරකථන අංක සියල්ලක්ම ඔබට ඔය දැන් දිස් වෙන්නේ ඒ දුරකථන අංක සහ ඒ තොරතුරු තමයි. ඒව තමයි. ඒතර වෙබ්සයිට් එක ටිකකින් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. දුරකථන අංකයට මාව සම්බන්ධ කරගන්න ඕනම වෙලාවක කතා කරන්න. ඒ කියන්නේ සුදුසු වේලාවන් වෙන් කර ගැනීම, එතකොට පන්ති කොයි වගේ ස්ථානවලද පැවැත්වෙන්නේ, එහෙම දේවල් කරන්න පුළුවන්කම තියෙනවා නේ. හරි. එතකොට මේ අපිට පොඩි පැහැදිලි කිරීමක් කරොත් සුරංග, දැන් සාමාන්‍ය පැහැදිලිව හැම කෙනෙකුටම දැනෙන්න මේ පිහිනීම කියලා කියන්නේ ක්‍රීඩාවක් විතරද? නැත්නම් මේක ජීවිතයත් එක්ක සම්බන්ධ වෙච්ච කාරණාවක්ද? සහ මේ සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක පුරුදු වෙන්නේ දිනන්නමද? මේක පුරුදු වෙන්නේ පිහිනු තරගයකට යන්නමද වගේ එකක්. ඒක ඇත්තටම හොඳයි. ඇත්තටම ගොඩාක් කට්ටිය ඇත්තටම ගොඩාක් ක්‍රීඩකයෝ පුහුණුකරුවෝ ගොඩාක් ඒක ඇත්තටම කරන්න ඕන දෙයක්. පුහුණුකරුවෙක් ඇත්තටම ක්‍රීඩකෙක් පුහුණු කරන්නේ දිනන්න. ඒක හරි. අනිවාර්යෙන් අපි දිනන්න. පරදින කිසිම පුහුණුකරුවෙක් ක්‍රීඩකෙක් පුරුදු කරන්නේ නැහැ. නමුත් අපි හැමෝටම දිනන්න බෑ. අපි හිතමු දැන් අයිලන්ඩ් ෆස්ට් වෙනවා නම් අයිලන්ඩ් ෆස්ට් කියන්නේ එක්කෙනයි. ඒතකොට අපි ඔක්කොලටම අයිලන්ඩ් ෆස්ට් වෙන්න බෑ. නමුත් අපි එක එක මට්ටම් වලදී අපිට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. එතකොට අපි ඒ ළමයින් පුරුදු කරන්න ඕනේ පෙරදුනහම දරාගන්නේ කොහොමද කියන එකත්. ඒක අපි මානසිකව අපි ඒක පුරුදු කරන්න ඒගොල්ලන්ට. ඉතින් ඒ දේවල් එක තමයි මම ගොඩාක් කරන්නේ. ඇත්තට මගේ ස්විමින් යන කට්ටිය ගොඩාක් දන්න. ඒ කියන්නේ පරාජය බාර ගන්න. මොකද ඒගොල්ලෝ කිසිම වෙලාවක පසුතැවෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ 100ක් ඒගොල්ලෝ දෙන්නා. නමුත් පරාජය වුණා කියලා ඒගොල්ලෝ පසුතැවීම නෙවෙයි, බිඳ වැටෙන්නේ නැහැ. බිඳ වැටෙන්නේ නැහැ. සහ විශේෂයෙන් තමන්ගේ සහෝදර ක්‍රීඩකයාට ඉරිසියා කරන්නේ නැහැ. ඒක ගොඩාක් මගේ එන කට්ටියගේ ඇත්තටම ලොකු විශේෂත්වයක්. ඒක ඉතා හොඳයි. එතන මම තව දෙයක් කියනනම් ගොඩාක් ක්‍රීඩකයන්ගේ ඒක කම්පිටිෂන් එක තියෙනවා. අරයට වඩා මට යන්න ඕනේ. එකම ෆැමිලි එකේ නංගිට අයියට අක්කට ඒ තුන් දෙනා අතරත් කම්පිටිෂන් එක තියෙනවා. ඒක හරි ජොලියට තියෙනවා. ඒ කියන්නේ මම ඒක එහෙම කියන්නේ නැවත ඉතින් මම ඒ චූටි පවුල ඇතුලේ තියෙන දේ පවා මම ඒගොල්ලන්ගේ හදනවා. ඊටත් අමතරව එතනින් හරි ගිහම සමහර දෙමව්පියනෝ ඇත්තටම දෙමව්පියන්ට ළමයට උමනා නැහැ ඇත්තටම දිනන්න. නමුත් දෙමව්පියන්ට අවශ්‍යයි දිනවන්න. මම ඒ දෙමව්පියාගෙන් හිත හදන්න ඕනේ ළමයි මෙහෙමයි කාලේ එනකන් ඉන්න. නමුත් කලබල වෙන්න එපා කියලා. අපි හැමෝටම කාලයක් එනවා. අපි හැමෝටම දිනක් දවසක් එනවා. ඉතින් ඒ දවසනේ අපි අනිවාර්යයෙන්ම ඒ කියන්නේ පිහිනුම් ක්‍රීඩාවේ යෙදෙන්න ගියාට පස්සේ පිහිනුම් පුහුණුකරුවෙකුට කොයිතරම් දෙයක් ගැන හිතන්න තියනවද? සහ සුදුසුකම්ලත් පුහුණුකරුවෙක් තෝරා ගන්න ඕන ඇයි සහ කොහොමද? සහ ඊ타ත්ම සුදුසුකම් සහිත පුහුණුකරුවෙක් යටතේ පන්තියක් තෝරාගෙන ඒ හරහා පුහුණුවක් ලබන්න ඕන කොහොමද කියන දේ තමයි අද අපි ඇත්තටම බිස්ෆ්‍රේම් තුල කතා බහ කරන්නට හැකියාව ලැබුණේ. විශේෂයෙන්ම ඒ සඳහා අපිට සුරංග බණ්ඩාර ප්‍රධාන පුහුණුකරුවත් එක්ක කතා කරන්න පුළුවන් කමක් ලැබුණා. ඔහුව සම්බන්ධ කරගන්න පුළුවන් අර පෙර කිපු ස්ථානයන් වලදී තමයි ඔහුගේ පුහුණු කිරීම සිදු කරන්නේ. මම දුරකථන අංකය ආයි වතාවක් මම පැහැදිලි කරන්නම්. 071 810යි 71යි 24 මේ තිරේ දිසන දුරකථන අංකයට ඔබට පුළුවන් සුරංග බණ්ඩාර ප්‍රධාන පුහුණුකරුව සම්බන්ධ කරගන්නට මේ පුහුණුවන් ලබා ගැනීම සඳහා. එහෙමනම් අද දවසේදී අපි වැඩසටහනින් සමුගන්ට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අද දවසේදී අපිත් එක්කලා එකතු වුණේ මහනුවර ඩෝරිස් ස්විමින් ස්කූල්හි ප්‍රධාන පුහුණුකරු සුරංග බණ්ඩාර. සුරංග බොහොම ස්තුතියි. අද දවසේදී අපිත් එක්කලා බිස්ෆ්‍රේම් එකලා එකතු වුණාට ආයි දවසක හම්බෙන්න ඕනේ. එහෙමනම් අද අපි වැඩසටහන හමාර කරනවා. තවත් දවසක බිස්ෆ්‍රේම් තුලින් හමු වෙන්න බලාපොරොත්තු ඇතුව.